ආයිබෝවන් සුබ දවසක් වේවා යාළුවනේ සුබම සුභාරංචියක් තමයි අරගෙන ආවේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් ඔන්න අස්වැසුම 2026 ජූනි මාසයේ සඳහා දාලා මුදල් පළවෙනි වටේ ආයත දෙවෙනි වටේ ආයත සියල්ලන්ටම මේ වන විට සිස්ටම් එකට දාලා තියෙන්නේ. ඉතින් මම මේ ප්‍රූෆ් එකක් විදිහටම ගිහිල්ලා වෙබ්සයිට් එකටම ගිහිල්ලා මගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ගහලා ජූනි මාසෙට ලැබිච්ච මුදල දැන් ඔයාලට පෙන්නනවා. ඉතින් දවස් 3කට කලින් මම වීඩියෝ එකක් දැම්ම ඔයාලට මතකද අස්වැසුම තාම වැටිලා නැහැ කියලා. එතකොට දවස් 3කට කලින් ඇත්තටම වැටලා තිබ්බේ නැහනේ. දැන් වැටිලා තියෙනවා. ඔන්න මම එදා කිව්වා වැටිලා නැහැ කියලා දවස් 3කට කලින්. දැන් මම කියනවා වැටිලා තියෙන්නේ කියලා පැහැදිලිවම. මම දැන් ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා මුදල් වැටිලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ලින්ක් එක මම දාලා තිනවා පළවෙනි කමෙන්ට් එක බලන්න අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් එක පින් කරලා තියෙන උඩම කමෙන්ට් එක ලින්ක් මේ ඒක ටච් කරන්න. හරි එතකොට මේ වගේ තැනකට ඔයාලට එන්න පුළුවන්. ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ පොඩි ඊතලයක් තියෙන්නේ. මෙන්න මේ ඊතලෙ උඩ ටච් කරලා ඇප්ලිකේෂන් එහෙම නැත්නම් මේ member NIC කියලා තියෙන ඕන්න ඔක ටච් කරන්න. ඔක ටච් කරලා මෙන්න මෙතන තියෙන හිස් තැනට ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ නම්බර් එක ගහන්න. V අකුරක් තියෙනවා V අකුරත් එක ගහලා මෙන්න මේ search register කියන තැන එකපාරට ටච් කරන්න. හරි ඉතින් ඒ විදිහට ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ පොඩි ප්‍රොසෙස් එකක් යනවා. ගියාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ මුදල් ටික ඔන්න බැර වෙලා තියෙනවා. දැනට මෙතන මේ පෙන්නන 2024 මම යනවා පල්ලෙහාට. පල්ලෙහාට ගිහිල්ලා බලමු 2026 ජූනි මාසෙට අදාළ මුදල් ලැබිලාද තියෙන්නේ කියලා. ඔන්න බලා ගන්න පුළුවන් 2026 ජූනි බැච් ගෲප් එකට අදාළව ජූනි පේමන්ට් එක රුපියල් 10000 බැර වෙලා තියෙනවා. මෙන්න මේයි මෙන්න ජූනි. ඉතින් මේක පළවෙනි අදියරේ කෙනෙක්ගේ අස්වැසුම ID එකක් මම ගැහුවේ. ඉතින් ඔයාලට පුළුවන් ඔය දෙවෙනි වටේ නම් ගහලා බලන්න. දෙවෙනි වටේටත් බැර වෙලා තියෙන්නේ මේ වෙලාවේදී. ඉතින් ඔන්න වීඩියෝ කරගෙන ආවා දවස් 3කට කලින් කිව්වා වැටලා නැහැ කියලා. එතකොට දැන් බලා ගන්න පුළුවන් පැහැදිලිවම ජූනි මාසෙට දාලා මුදල් වැටිලා තියෙන්නේ. ඉතින් පළවෙනි අදියරේ ආයේ දිනයක් අප්ඩේට් වෙන්නේ නැහනේ. බැංකුවට වැටෙන දිනයක්. ඉතින් ඒ නිසා ඔයාලට මේ මුදල් කවදා බැංකුවට වැටෙයිද කියලා නම් හරියටම කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ මුදල් වැටෙන දවසේ ලඟ වුණා අප්ඩේට් එකක් තිබ්බොත් දැනුවත් කරන්නම්. බැංකුවට වැටෙන දිනේ ඉතින් හරියටම මෙන්න මෙදාට වැටෙනවා කියලා කියන්න බෑ. දෙවුණු වටේ ආයත නම් මං හිතන්නේ මේ අස්වැසුම ලැබෙනකොට දිනෙත් එක්කම වැටෙන්නේ. නමුත් මේ ආයත එහෙම වැටෙන්නේ නැති නිසා ගැටලුවක් තියෙනවා. ඉතින් මම අප්ඩේට් එකක් තිබ්බොත් දැනුවත් කරන්නම්. සියලු දෙනාටම ජය වේවා.